ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ මරිය නාදය කියන YouTube channel එකේ තියෙන පළවෙනි පොඩ්කාස්ට් සීරියස් එකත් එක්ක. ඉතින් අද දවසේ ඔබත් සමග මා බෙදා ගන්නට යන්නේ කිතුණු දහමේ එන ස්වාමින් වහන්සේගේ යාඥාව සහ ඊට අදාළ ඉතිහාසය සහ තවත් වැදගත් තොරතුරු රැසක් ඔබ හැමුවේ තැබීමට. ඔබ දන්නවා ඔබ කිතුණුවක වශයෙන් ඔබ දිනපතා යාඥාවේදී ස්වාමින් වහන්සේගේ යාඥාව උච්චාරණය කරනවා. මම ඔබට මෙසේ උදාහරණයක් විදිහට ස්වර්ගික යාඥාව කියලා පෙන්නන්නම්. නැත්නම් පරමණ්ඩල යාඥාව. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා පැටර්නොස්ටර් කියලා. ඉතින් මම කියන්න මොකද්ද මේ යාඥාව කියන්නේ කියලා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේද ඉටු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව. අපට වැරදි කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී නපුරාගෙන් අප මුදාගත මැනව. නැතිනම් ඔබට මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගනු මැනව කියලා. ඊට පස්සේ ඔබට අවසානට කියන්න පුළුවන් ඔබ කැමතිනම් මක් නිසාද රාජ්‍යයද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේමය ආමේන් නැත්නම් ආමේන්. ඔබට මේක කට් කළත් කියන්න පුළුවන් පාප අවස්ථාවන්ට අසුවීමට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව කියලා. අන්තිමට ඔගොල්ලොන්ට කියන්න පුළුවන් ආමේන් කියලා. ඉතින් මේක තමා ක්‍රිස්තු ධර්මය නැත්තං කිතුණු දහමේ එන කේන්ද්‍රිකම යාඥාව. ස්වාමින් වහන්සේගේ යාඥාව නැත්නම් පැටර්නොස්ටර් කියන එක ලතින් භාෂාවෙන් අපිට කියන්න පුළුවන් පාතේරනොස්තේර් කියලා. මේක ක්‍රිස්තු ධර්මයේ කේන්ද්‍රික යාඥාව. ඒ නවගිවිසුමේ දෙආකාරයට ඒ කියන්නේ දෙවිදියකට දක්වලා තියෙනවා. මතෙව් සුභාරංචියේ කන්දුඩ දේශනාවේදී ශුද්ධවර මතෙව් 6:9-13 සහ ලූක්ගේ සුභාරංචියේ ලූක් 11:2-4 තම ශ්‍රාවකයන්ට යාඥාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට පිළිතුරක් වශයෙන් ජේසුස් වහන්සේ මේක වදාළ බව වාර්තා වන්නවා. ඒ කියන්නේ මේක ඇත්තටම කිව්වොත් ශ්‍රාවකයෙක් අහනවා යාඥා කරන ස්වාමිනේ අපට වහන්සේ කොයි විදිහටද යාඥා කරන්න කියලා ජේසුස් වහන්සේගෙන් අහුවට පස්සේ උන්වහන්සේ උත්තරයක් විදියට මේ යාඥාව දෙනවා. ඉතින් කිතුණු ඇදහිලිවතුන් වශයෙන් අදටත් මේ යාඥාව ශිලා ලේඛනවල නැත්නම් අපි කියනවා ගල් ලිපිවල හමු වෙලා තියෙනවා. ඉතින් මේ ශිලා ලේඛන මගින් මේ යාඥාව හම්බෙලා පසුකාලීනව මේක කිතුණු කේන්ද්‍රික යාඥාව වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. මේක අනිවාර්යෙන් කියව යුතු යාඥාවක්. ඉතින් එහෙම වාර්තා වෙනවා. අනිවාර්යෙන් කියන්න ඕනේ යාඥාවක්. මේ යාඥාව අවසන් වන්නේ නපුරාගෙන් අප මුදවා ගත මැනව සහ අප පරීක්ෂාවට නොපැමිණුව මැනව කියාය. හොඳට තේරුම් ගන්න. මේ යාඥාව අවසන් වන්නේ නපුරාගෙන් අප ගලවා ගත මැනව පරීක්ෂාවෙන් අප මිදුව මැනව කියයි. එතකොට මතෙව් එය ජනවන්දනීය ස්වභාවකින් දක්වනවා. මතෙව් තුමන් එය ජනවන්දනීය කියන්නේ ජනතාවගේ වන්දනාත්මක කේන්ද්‍රක යාඥාවක් වශයෙන් මෙය හඳුන්වලා දීලා තියෙනවා. මෙම යාඥාව සඳහන් පැරණිතම ශාසනයේ ලේඛන වන්නේ දෙවන සියවස මුලදී ඒ කියන්නේ දෙවෙනි සියවස මුලදී රචිත යය සැලකෙන ඩිඩාකේ ග්‍රන්ථේ 8:2 තමයි මේ යාඥාව සඳහන් වෙන්නේ. ඔබට පුළුවන් මේ පැරණි පොම්පේ නුවරක් තිබ්බා. මේ පාතේරනොස්තේර් නැත්නම් පැටර්නොස්ටර් කියන යාඥාව මේ පැරණි පොම්පේයි නුවර විද්‍යාත්මක කැණීම් වලින් හෙළිවන්නේය. මෙම යාඥාව ක්‍රිස්තු වර්ෂ 79 දී වියස් ගිනි කන්ද පිපිරීම නිසා මේ නුවර විනාශ වෙලා තිබූ අවස්ථාවේ ක්‍රිස්තු භක්තිකයන් මේ තැනට රැස් වුණාට පස්සේ මේක කියවූ බවට සඳහන් වෙනවා. ඉතිහාසයේ සාක්ෂි දරනවා. පොම්පේ නුවර රොටස් ස්ටෝර් නැත්නම් චතුරස්‍රයේ තිබී හමු වූ ස්තම්භයක ස්වාමින් වහන්සේගේ යාඥාව සටහන් කරලා තියෙනවා.
දෙවන සියවස මැද භාගයේ වන විට සෑම ක්‍රිස්තියානි කතෝලික සභාවක්ම ස්වාමින් වහන්සේගේ යාඥාව කියවීම සිරිතක් බවට පත් වුණා. මම ඔබට කලින් සඳහන් කර පරිදි හැම කිතුණුවෙක්ම අනිවාර්යෙන් කියන්න ඕනි දිනපතා යාඥාවක් හැටියට පැටර් නොස්ටර් නැත්නම් ලතින් භාෂාවෙන් කිව්වොත් පාතේර් නොස්ටර් කොහෙගෙන් සෙන්චෙලිස් ශාන්තිෆිතුර් නොමෙන්තු ස්වාමින් වහන්සේගේ යාඥාව. ඉතින් මේක අනිවාර්යෙන් කියන්න ඕන යාඥාව සැරියට පත් වුණා. ලිඩාගේ පොත දැක්වෙන්නේ ස්වාමින් වහන්සේගේ යාඥාව සහ ස්වාමින් වහන්සේ රාත්‍රී භෝජනය, ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනය දෙවියන් වහන්සේ ශාසනයට දුන් සම්පතක් ලෙස සැලකුණ බවය. එම පොතේ ස්වාමින් වහන්සේගේ යාඥාව කියවීමට ලැබීම මහත් භාග්‍යයක් කොට අප සලකනවා. මොකද ඒ යාඥාව ජේසුස් වහන්සේ මගින්ම ස්ථාපිත කරපු යාඥාවක් නිසා. එම පොතේ ස්වාමින් වහන්සේ ඒ යාඥාව අපිට කියලා දීලා තියෙන්නේ ගොඩක් ගැඹුරු අර්ථකථනයක් දීලා. ඔබ දන්නවා පාතේර් නොස්ටර් කොයි එසෙන්ෂියලිස් ශාන්තිෆිතුර් නොමෙන්තුම් ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ස්වර්ගයේ වැඩවසන පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ආරාධිත වේවා කියලාත් කියනවා. එතකොට මේ ස්වර්ගයේ වැඩවසන යාඥාවේදී ඔබ වහන්සේගේ ඒ කියන්නේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා කියලා නූතන හැඳින්වුවට අතීතේ හැඳින්වලා තියෙන්නේ ඔබගේ නාමයට ආරාධිත වේවා. ඒ කියන්නේ අපි කාට හරි අඬ ගහනවා නම් දෙවි කෙනෙකු ගෙන්නන්න සාමාන්‍යයෙන් දෙවි කෙනෙකු නෙවෙයි ඉන්න එකම දෙවියන් වහන්සේ. නමුත් කාට හරි අඬ ගහනකොට කියන්නේ ආරාධිත වේවා කියන වචනය. ඒක නිසා ඔබගේ නාමයට ආරාධිත වේවා. කොයි එසෙන්ෂියලිස් කියලා තමයි ලතින් භාෂාවෙන් කියන්නේ. එතකොට ඒක භාග්‍යයක් ලෙස අපි සලකනවා. මොකද පුරාණ ලේඛනවල මේ සඳහන් වෙලා තිබ්බේ ඒ ලෙසයි. එතකොට ජෝන් ක්‍රිසොස්ටෝම් තුමා ස්වකීය යාඥාව අවසන් කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ යාඥාවට කියවීමට ස්වාමීනි ඔබ වහන්සේගේ යාඥාව කියවීමට ලැබුණු භාග්‍ය ගැන ස්තුතිවන්ත වේවා කියලා ජෝන් ක්‍රිසොස්ටෝම් කියන මේ පුද්ගලයා සඳහන් කරනවා ඔහුගේ යාඥාව අවසානයේදී. ඒත් එක්කම ඔබට මම පොඩි කාරණාවක් මේදී සඳහන් කරන්නට කැමතියි. ක්‍රිස්තු ශාසනයට දිව ගියාට පස්සේ, ඒ කියන්නේ පොඩ්ඩක් අතීතය අපි උරගා බැලුවට පස්සේ අතීතයේදී හුණුගල් වලින් සෑදුණු පර්වතයක් මත ලියා තිබුණු ශිලාලිපිය හොයාගත්තේ. ඒ කියන්නේ මේ යාඥාව සොයාගත්තේ සහ ඊට අදාළ මේ පර්වතයක් තිබ්බා. ඒක උඩ ලියා තිබුණු ශිලාලිපිය හොයාගත්තේ 1961 වර්ෂයේ අන්තෝනියෝ ෆෙරෝවා නැමැති පුරාවිද්‍යාඥයා කායිසාරියා මරිට්මා අසල මහත් හෙරොද් රජු විසින් ගොඩනගා තිබුණු කෘත්‍ය ශාලාවක නටබුන් හාරා ගැනීමේදී. එම කෘත්‍ය ශාලාව ගොඩනගා තිබුණේ ක්‍රිස්තු පූර්ව 30 දීය. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ක්‍රිස්තු පූර්ව 30 දීය. ක්‍රිස්තු වර්ෂ නෙවෙයි ක්‍රිස්තු පූර්ව. ජේසුස් වහන්සේ ඉපදෙන්නත් කලින් තමයි ක්‍රිස්තු පූර්ව 30 දී කියලා කියන්නේ. එතකොට මේ ශිලාලිපියේ මෙලෙස අදහස් වෙලා තියෙනවා. J.S. ටිප්නේවම් පොන්තියුස් පිලාත් සහ තව වචනයක් තියෙනවා මට මතක නෑ. ඒක කොහොම හරි තියෙන්නේ ඔබට මම මූලාශ්‍රය කියන්නම් හොයාගන්න පුළුවන්. ඔබ Marian DOS http කියලා ගහලා flickr.com එකේ ඔබට මම ෆොටෝ එකක් ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ෆොටෝ එකේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ යාඥාව ලියා තිබුණු මේ ශිලාලේඛනේ ෆොටෝ එක. ඔබට වැඩිදුර විස්තර වුණනම් ඒක එහෙම ගන්න පුළුවන්. තව මම ඔබට පෙන්වන්නම්
ක්‍රිස්තු ශාසන ඉතිහාසයට දිවගයාට පස්සේ නයිසීන ඇදිහිලි ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා කිතුුණු සභාවේ අපේ විශ්වාස කරන එකම දෙවියන් වහන්සේ. එතකොට මේ නයිසීන ඇදිහිලි ප්‍රකාශනය කියන්න මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. එකම දෙවියන් කෙරේ අපි විශ්වාස කරමු. අහස හා පොළොවද පොළොවේ නොපෙනෙන පෙරෙන සියල්ල මවා වදාළ සියලු බලති පියාණන් කෙරේ විශ්වාස කරමු. දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමු. මම මේ ඔබට කියන්නේ පැහැදිලිවම නයිසීනීය ඇදහිලි ප්‍රකාශනය. අගන්න එකම දෙවියන් කෙරෙහි අපි විශ්වාස කරමු. අහස පොළොවද පෙරෙන නොපෙරෙන සියල්ලද මව වදාළ සෞබැලත දිව්‍ය පියාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු. එතුමන් සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. එතුමන් දේවාති දේව බවත ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවිඳුන්ගෙන් සැබෑ දෙවිඳානෝද වනසේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් සමග එකම බවත්වයේ ඇතිව එතුමාන්ව වැඩ සිටිනසේක. උන්වහන්සේ තුලින් සියල්ල මවනු ලැබීය. මිනිස් අප උදෙසාද අපේ විමුක්තිය උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් වැඩිසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් සහ කන්‍ය මරියතුමී කෙරෙන් මාංශවත් වී මනුෂ්‍යයා වූසේක. තවද එතුමාන අප උදෙසා පොන්තියුස් පිලාතට කුරුසපත් වී වද වේදනාවින්ද උගුත් වී තැන්පත් කරනු ලැබුවසේක. ශුද්ධ ලියවිලි පරිදි තෙමනිදා උත්ථාන වූසේක. උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයව පියාණන් වහන්සේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරනු සඳහා මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගේ නික්මෙන සමිදානන්ද ජීවනදායකයනන්ද වන ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහි අපි අදහමු. උන්වහන්සේ පියාණන් වහන්සේගේ පුත්‍රයා වහන්සේගේ සමග එකම වන්දනාවත් මහිමත් ලබනසේක. ප්‍රවාචක කරුවන් ලවා අපිට කතා කළේ උන්වහන්සේය. එතකොට මං කියන්න කැමති මේක තමා නයිසීන ඇදිහිලි ප්‍රකාශනය. මං ඔබට කිව්වා මතක ඇති එකම දෙවියන් වහන්සේ කෙරෙහි කියලා මං ඔබට යාඥාවක් කිව්වා. ඒක ඔබ හොඳට අසා සිටියා නම් ඔබට තේරෙනවා ඇති ප්‍රේරිතයන්ගේ ප්‍රකාශනය තමයි මේක. නැත්තම් මේකට කියන නයිසීන ඇදහිලි ප්‍රකාශනය කියලා. මේක තමයි අපේ ප්‍රථමයෙන්ම කුරුසේ අතට අරගෙන කියන කොන්තය අතට අරගෙන කුරුසේ අතට අරගෙන කියන පළවෙනි යාඥාව. විශ්වාස ලක්ෂණය කියලා පසුකාලීනව හැඳින්වෙන්නේ මෙන්න මේකයි. එතකොට ස්වර්ගයේද පෘථිවියේද මැවුම්කාර වූ සියලු බල ඇති වූ පියාණන් දෙවියන් අදහමි. උන්වහන්සේ එකම පුත්‍ර වූ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද අදහමි. මේ ඔක්කොම එකම තැනකට ගෙනල්ල තමයි නයිසීන ඇදහිලි ප්‍රකාශනය කෙටි කළ තමයි ඔබට ජපමාල උච්චාරණය කරද්දී හඳුන්වන්නේ මේ නයිසීන ඇදහිලි ප්‍රකාශන තමා විශ්වාස ලක්ෂණය කියලා අපි කුරුසේ අතට අරන් යාඥාවට ප්‍රථමයෙන් කියන්නේ. ඕක ඔබට බලාගන්න පුළුවන් කොන්ස්තන්තීන් අධිරාජ්‍යා මැදින් සිටින නයිසීන සම්මේලනය රූපයක්. මං ඒකෙත් ඔබට ලින්ක් එක පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට කිතුුණු සභාවේ නිකායන් රාශියක් පවතින්නේ ඉතිහාසයේ විවිධ පරිසරයන් ඇසුරින් සන්දර්භයට ගැලපෙන ලෙස ශුද්ධ ලියවිල නැත්නම් ශුභාරංචිය ඉදිරිපත් කිරීම සඳහා කළ උත්සාහය නිසාය. එහෙත් ක්‍රිස්තියන් නිකායන් සියල්ල තුළ මූලික වශයෙන් පිළිගත් ධර්ම නියාමනයන් අපිට වැදගත් වෙනවා. උදාහරණය විදියට ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, ශුද්ධාත්මයන්ගේ දේවත්වය, අන්තර්ගත වූ ත්‍රිත්ව දේවත්වය, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කන්‍යා උපත, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත්වීම, මරණය, භූමදානය, මලවුන්ගෙන් නැගිටීම සහ ස්වර්ගාරෝහණය ඇදහිල්ල ඇසුරින් දේවානුග්‍රහ ලැබීම සහ ගැලවීම ලැබීම, ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය, ස්වර්ගය සහ නිරේ පැවැත්ම
ඇදහිලිවන්තයන් සහ මලවුන්ගේ නැගිටීම හෙවත් පුනරුජ්ජීවනය සහ අවස්ථාන වශයෙන් සදාතන ජීවිතය. ඉතිං මෙම විශ්වාස සම්‍යක් දෘෂ්ටික යයි සැලකෙන රෝමානු කතෝලික සහ එකයන්නේ රෝමානු කතෝලික ප්‍රධාන නිකාය. රෝමානු කතෝලික නැගෙනහිර සම්‍යක් දෘෂ්ටික අය බොහෝ ප්‍රොතෙස්තාන්ත සභා අතර පිළිගැනීම වේ. ප්‍රොතෙස්තාන්ත කියන්නේ ජේසුස් වහන්සේ විසින් පිහිටවනු ලැබූ සභාවල් නොවේ. සභාව නොවේ. ජේසුස් වහන්සේ ප්‍රේරිතයා නැතන් අපි කියනවා පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකත්වය යටතේ පවතගෙන එනු ලබන ප්‍රධානතම සභාව තමයි රෝමානු කතෝලික සභාව කියලා කියන්නේ. එතකොට පසුකාලීනව මාටින් ලූත හරහා පැවතෙන්නව සභාව තමයි මේ ප්‍රොතෙස්ටන්ත නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රොටෙස්ටන්ට් චර්ච්, ඇග්ලිකන් චර්ච්, AOG චර්ච් කියලා කියනවා. එක එක වශයෙන් අපිට මෙතන අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඇදහිල්ලට ඇති එකම මූලාශ්‍රය බයිබලය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෝලා ස්ක්‍රිප්චර්. ඔවුන් විවිධ දේවල් වලට මේ බයිබලයේ හරහාම තම උත්තර හොයන්න දන්නේ. නමුත් අපි දන්නවා බයිබලයෙන් පමණක් උත්තර සෙවීම නුවණට හුරු නැහැ. අපි අදහනවා බයිබලයේ තමයි අපගේ ගැලවීම තියෙන්නේ සහ බයිබලයේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර කනෙක්ෂන් එක සාධන එකම මාර්ගය. හැබැයි බයිබලෙන් විතරක් සෑම දෙයකටම උත්තර සෙවීම නුවණට හුරු නැහැ කියලා අපි මූලිකවම තේරුම් ගත යුතු වෙනවා. ඉතින් අදට ඔච්චරයි ඔබට මම මේ පොඩ්කාස්ට් එක හරහා ගෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මරීනාදී මාගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි අපිට notification එකක් එන්නේ. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට ජේසුස් පිහිටයි.